භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ පස්වන ඒකකය වන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර යටතේ විෂය කරුණු පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත විෂය කරුණු යටතේ විසඳීමට ගැටලු පියවරෙන් පියවර විසඳූ උදාහරණ කෙටි සටහන් අන්තර්ගත ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත පොතක් විදිහට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන මේ පොත හඳුන්වලා දෙන්න පුළුවන්. පිටු 36කින් යුක්ත මේ පොත ආචාර්ය පී.කේ කෙනෙක්ගේ මහතා විසින් තමයි රචනා කරලා තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර මගින් වස්තු මත ඇතිවන බලපෑම. පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පිළිබඳ දැනුම මානව ක්‍රියාකාරකම් සැපරීම සඳහා යොදාගනු ලබන අවස්ථා පිළිබඳ විමසීම කියන පරිච්ඡේද දෙක යටතේ ඉතාමත් සරලව පැහැදිලිව විෂය කරුණු අන්තර්ගත මේ පොත උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන ඔයාට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙන පොතක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.